අයිබෝවන් ඔබෙක්වන්නේ ටීවී net රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගයි මම සමීර බණ්ඩාර කපුකොටුව ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල දෙසට අත්අඩංගුවටපත් සක්විතිට එරෙහි පරීක්ෂණ දිගටම තව දුරටත් වෙන්ව කටයුතු කිරීම අවශ්‍යදායක බව තිස්ස කුඩා පක්ෂවලට පෙන්වා දෙයි. ඇමති තනතුරු වෙනස් කිරීමෙන් ගැටලු විසඳිය නොහැකි බව ජවිපේ පවසයි. චීනයට යලිත් වරක් මහවැසි. G15 සංවිධානයේ ඉහළ කාර්යසාධක බලකායේ නියෝජිත පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා G15 සංවිධානයේ සභාපති ධූරයට පත්වීමෙන් අනතුරුව මෙම කාර්යසාධක බලකාය පිහිටවනු ලැබුවා. මෙහිදී එම කාර්යසාධක බලකාය විසින් සකසන ලද G15 සංවිධානයේ කාර්යක්ෂම කරමින් විධිමත් සැලැස්මක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යෝජනා ඇතුළත් වාර්තාව පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බව සඳහන්. ඒ අනුව මෙම කාර්යසාධක බලකාය විසින් සකසන ලද වාර්තාව නිව්යෝර්ක්හි පැවැත්වෙන G15 විදේශ අමාත්‍ය සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මහා පරිමාණ මූල්‍ය වංචාවක් පිළිබඳව චෝදනා එල්ලව සිටි සක්විති රණසිංහ නැමැති පුද්ගලයා ඊයේ පොලිස් අත්අඩංගුවට පත් වුණා. ඒ නවගමුවේ පිහිටි ඔහුගේ ඥාතියෙකුටගේ නිවසකට පැමිණි අවස්ථාවේදී සක්විති රණසිංහ හෙවත් අබය රණසිංහලාගේ වීරකුමාර මෙරට මූල්‍ය ශාස්ත්‍රයේ විශ්වාසනීයත්වයට දෙවන්ත බලපෑමක් එල්ල කළ මහත් ආందోලනයකටත් කතා බහකට ලක් වූ ප්‍රධාන පෙළේ මූල්‍ය වංචාකාරයෙකු ලෙසටයි සැලකෙන්නේ. ජනප්‍රිය ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස සමාජයේ පෙනී සිටමින් සංවිධානාත්මකව ඔහු මූල්‍ය වංචාවල නිරත වූයේ නුගේගොඩ නාවලපාරේ සක්විති හවුස් නමින් ව්‍යාපාරික ස්ථානයක්ද පවත්වාගෙන යමින්. ඔහු තම ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරගත්තේද රටේ නමගිය ප්‍රභූවරුන්. ඒ නිසාම සක්විතිගේ ව්‍යාපාරය ප්‍රසිද්ධ වෙමින් මූල්‍ය තැන්පතු ගලා ආවේ වැල නොකැඩී. කෙසේ වුවද රුපියල් කෝටි 105කට ආසන්න මුදලක් වංචා කරමින් කට්ටි පණිමින් සිටි මේ වංචාලෝවේ සක්විතා නීතිය රැහැනට හසු කර ගැනීමට මිරිහන විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ පෙරවරුවේ සමත් වුණා. ඒ විදේශයේ සිවිල් ආරක්ෂක කමිටුවේ නියෝජිතයෙකු ලබා දුන් ඔත්තුවකට අනුවයි. සක්විති රණසිංහ නවගමුව හොරකැටිය පාර අඹගස් හන්දියේ පිහිටි තම නැන්දනියගේ නිවසට පැමිණියේ රුපියල් 50,000ක අතමාරුවක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බව ඔහු අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව පොලිසියට පවසා තිබෙනවා. ඔහු මූල්‍ය වංචා සිදු කිරීමෙන් අනතුරුව විදේශ ගත වීමෙන් පසුව විවිධ රටවල සැඟව සිටි අතර ශ්‍රී ලංකාවට යලි පැමිණ ඇත්තේ මීට මාස 6කට පෙරයි. අනතුරුව වත්තල ප්‍රදේශයේ නිවසක් කුලියටගෙන වෙස්වලාගෙන එහි සැඟව සිටි සක්විතිට ඇති වූ මුදල් හිඟේ නිසාවෙන් මෙම මුදල් අතමාරුව ලබා ගැනීමටයි තම නැන්දනියගේ පිහිට පැතීමට සිදු ඇත්තේ. නමුත් පොලිසියටත් මහ ජනතාවටත් ඇසට වැලි ගසමින් සැඟව සිටි සක්විති ඊයේ පෙරවරුවේ නවගමුවට පැමිණියේ අත්අඩංගුවට පත්වේ යයි බලාපොරොත්තු රහිතවයි. නමුත් අපරාධකාරයෙකුට වංචාකාරයෙකුට කිසිදා සැඟව සිටිය නොහැකි බව පසක් කරමින් මේ මහා මූල්‍ය වංචාකරුවා ඊයේ නීතියේ රැහැනට හසු වූයේ තවත් අපරාධ ලෝවේ සක්විත්තන්ට සැඟව සිටිය නොහැකි බව යලි යලිත් පසක් කරමින්. අත්අඩංගුවේ පසුවන ජෙනරල් සරත් ෆොන්සේකා මහතාගේ දේශපාලන කාර්යාලයට අයත් රුපියල් කෝටි 7ක මුදල් තවදුරටත් ආරක්ෂිතව තබා ගන්නා ලෙස කොළඹ මහා අධිකරණය එම මුදල් තැන්පත් කර ඇති පෞද්ගලික බැංකුවට නියෝග කර තිබෙනවා. නීතිපතිවරයා විසින් එවන ලද විශේෂ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු කොළඹ මහා අධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය මෙම නියෝගය කර ඇති බව සඳහන්. අදාළ මුදල් එම බැංකුවේ ආරක්ෂිත සේපු 3ක රඳවා ඇති අතර එම මුදල් ගනුදෙනු කිරීම හෝ හුවමාරු කිරීම තහනම් කරමින් දැනට පනවා ඇති නියෝගය ඉදිරියට ක්‍රියාත්මක කරන්නයි නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීමට අනුව මුදල් සඳහා පනවා ඇති ආරක්ෂිත තහනම් නියෝගය තව දුරටත් ක්‍රියාත්මක කරන ලෙස කොළඹ මහා අධිකරණයේ අදාළ බැංකු කළමනාකාරීත්වයට නියෝග කර තිබෙනවා. මේ අතර ජෙනරල් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂය සමග එක්වීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව නව සිහල උරුමේ පක්ෂයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා පවසනවා. ඊයේ පාර්ලිමේන්තු කාර්යාලයේ පැවති ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයේ පක්ෂ නායක රැස්වීමේදී ජෙනරල් සරත් ෆොන්සේකා මහතා වෙත අදාළ යෝජනාව ඉදිරිපත් කළ බව සරත් මනමේන්ද්‍ර මහතා පැවසුවා. එසේම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයේ පක්ෂ සියල්ලේම අනුමැතිය මත තීරණවලට එළඹීම පිළිබඳව ඊයේ පැවති සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව නව සිහල උරුම පක්ෂයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා වැඩිදුරටත් කියා සිටියා. මේ අතර කුඩා පක්ෂව ලෙස වෙන්ව සිටිනවාට වඩා එක්සත් ජාතික පක්ෂයේ වටා එක්ව ශක්තිමත් වීම විපක්ෂයට වඩාත් වාසිදායක බව එහි මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසනවා.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට අයත් පිරිස් එක්සත් ජාතික පක්ෂය සහ එක්වීමට කැමැත්තෙන් පසුවන බවට පළවන වාර්තා සම්බන්ධව අදහස් පළ කරමින් අත්තනායක මහතා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශ්වයේ නායකයා ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා ඇතුළු සමාජික පිරිසක් එක් වූවා මෙන්ම සෙසු පක්ෂවලටද එක්සත් ජාතික පක්ෂයට එක්වීමට කැමති නම් ඒ පිළිබඳව දැනුම් දීමක් කළ හැකි බවයි අත්තනායක මහතා පෙන්වා දෙන්නේ. එසේ වුවහොත් ඒ පිළිබඳව විමසා බලන බවද තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් අවධාරණය කරනවා. අමාත්‍යවරුන්ගේ තනතුරු වෙනස් කිරීමෙන් රටේ ගැටලු විසඳිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. රත්මලානේ පැවති ජනහමුවකදී එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළා. ඇමති මණ්ඩලේ මූණු කොච්චර මාරු කරාද? මොකද වෙලා තියෙන්නේ මොකක්වත් නැහැ. මූණු ගොඩක් මාරු කරා. දැන් කලින් අධ්‍යාපනයේ බාර විදියේ කවුද? සුසිල් මහත්තයා. පොඩි අධ්‍යාපනය. ඒක බාර දුන්න කාටද අපි? බන්දුල මහත්තයාට බාර දුන්නා. සුසිල් නෝඩ බන්දුල ආවා. දැන් මොකද වෙලා තියෙන්නේ? වෙනසක් නැහැ. සුසිල් මහත්තයා කාලෙත් ඉස්කෝලේ වුණා. බන්දුල මහත්තයා කාලෙත් ඉස්කෝලේ වැහෙන. කිසි වෙනසක් නැහැ. දැන් කලින් ගත්තොත් එහෙම සෞඛ්‍ය අමාත්‍යාංශයේ බාර විදියේ කවුද? නිමල් සිරිපාල සිල්ල මහත්තයා. කළ බාර දුන්න කාටද දැන්? මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට නේද? දැන් මොකද වෙලා තියෙන්නේ? කලින් සිරිපාල දැන් සිරිසේන ඔච්චරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරුබුදේ හැමයි නේද? සිරිපාල මහත්තයා ඉන්න කාලේ ඩෙන්ගු කාලෙ මිනිස්සු දරුණා. සිරිසේන මහත්තයා ඉන්න කාලේ ඩෙන්ගු කාලෙ මිනිස්සු දරුණා. සිරිපාලටත් දරුණා අර බැක්ටීරියාව ගෙනත් ගන්න ලංකාවට. සිරිසේනටත් දරුණා තාම මේක ලංකාවට ගෙනා ගන්න. කියුබාවේ තියෙනවා. දෙන්න පොරොන්දු වුණා. ඒක ගේන්නේ නැහැ. එදෙන් තමයි මේක පරක්කු කරන්නේ. ඒ පරක්කු නිසා අපේ දරුවෝ මෙරි යනවා. ඒක අපි කියන්නේ මේක මේ මූණු මාරු කළ මිනිස්සු මාරු කළ වැඩක් නෑ. සිස්ටම් එකේ ක්‍රමයේ වෙනසක් වෙන්න ඕනකම තියෙනවා. නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව රජය සමග ආරම්භ කර ඇති සාකච්ඡා තවදුරටත් පවත්වන්නේ දැයි පිළිබඳව අවසන් තීරණයකට එළඹීමට සිදුව ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා සහ රජය කෙරෙහි තබා තිබූ විශ්වාසය මේ වන විට paludu වී ඇති බවයි. සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් රජයට එක් කර නොගන්නා බවට සහතිකයක් ලබා දුන් ජනාධිපතිවරයා එම පොරොන්දුව බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බව ඔහු පෙන්වා දෙනවා. ඒ අනුව තවදුරටත් රජය සමග කිසිදු කාරණයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ඵල රහිත ක්‍රියාවක් බවයි ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසන්නේ. අද දවසේ දරුවන් සුරක්ෂිත නොවේ නම් ඔවුන්ගේ හෙට දවස අනාරක්ෂිත බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පනාගොඩ යුද හමුදා පාසලේ පැවති පරිසර සංරක්ෂණ ප්‍රදර්ශනයකට සහභාගී වෙමින්. දරුවෝ පැත්තේ කකුල් දෙකම තියාගෙන හිටගෙන ඉන්න සියලුම ගුරුවරු විදුහල්පතිවරු මම ආරක්ෂා කරනවා කියන ටික මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමැති වෙනවා. හැබැයි දරුවන්ගේ කකුලෙන් අදින ඉස්සරහට යන්න දෙන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් කුමන තරාතිරමේ වුණත් අපි ඒ අය වෙනස් කරනවා කියන ටිකත් මේ වෙලාවේදී මම මතක් කරනවා. මොකද මේක අපේ කාගේවත් පුද්ගලික දේපලක් නෙමෙයි. මේ රටේ අනාගතේ මේ හොඳ දේවල් පිළිබඳ කුවක සිතුවිල්ල නැතිව බලන්ට බැරි මිනිස්සු බිහි වුණොත් මේ සමාජයේ නැවතත් යකඩ ගැටෙන අමීරි සද්දයක් උණ්ඩේ අමීරි සුවඳක් නැවතත් අපේ සමාජයට අත්විඳින්න සිද්ධ වෙනවා. net news තුලින් දැන් කෙටි විරාමයක්. LTTE මූල්‍ය ජාලය තවදුරටත් ක්‍රියාත්මක බව ඇමරිකාව පවසයි. ඉන්දු ලංකා තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය ඉන්දියාවට.